මහනුවර නගරයේ කොළඹ වීදිය සහ යටිනුවර වීදිය. ඒ කියන්නේ B519 මංසන්දියේ ගිරාගම් වලව්ව පිහිටා තියෙනවා. ඉතින් ඒ අතර 1814 දී ඉදි කරන ලද මන්දිරයක් වන අතර මේක මහනුවර තුල ඇති පැරණිතම වලව් ගොඩනැගිල්ල ලෙස සලකනු ලබනවා. ඉතින් මහනුවරයේදී වලව්ව රාජධානී ඉහළ නිලධාරීන්ගේ වාසස්ථානයේ වෙලා තියෙනවා. ඉතින් මේම නිවාස පමණක් මැටිබිම් වහල උළු සහ තීන් තාලේප කරන ලද බිත්ති වලින් මේවා සමන්විත වෙනවා. රජුගේ විශේෂ අවසරයකින් පමණක් පුද්ගලයෙකුට තම වහලවල් ටයිල් කර තම නිවාස තීන්ත ආලේප කළ හැකි. අනිකුත් සියලුම පුරවැසියන් ජීවත් වුණේ වෝල් සහ ඩබ් වලින් ඉදි කරන ලද නිවාසවල වහලවල් පිටුරු හෝ පොල් කොළ වලින් මේ වගේ සාදා තියෙනවා. ඉතින් ගිරාගම් වලව්ව හෙවත් ගිරාගම නිලමේ යනු ඈලේ පොළ පිළිමතලාවේ හෝ මුල්ලිගොඩ නිලමවරුන් මෙන් ප්‍රසිද්ධ නැතත් ගිරාගම රාළහාමි 1814 දී සතර කෝරළේ ප්‍රධාන දිසාවේ ලෙස කටයුතු කරලා තියෙනවා. 1818 දී බ්‍රිතාන්‍යයන් පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීම නිසා ඔහු බ්‍රිතාන්‍යයන් විසින් අල්ලාගෙන කොළඹට යවලා තියෙනවා. එහිදී ඔහු වහල්භාවයේදී මිය ගිහිල්ලක් තියෙනවා. ඉතින් 1882 දී 1882 ඉඳලා 1897 දක්වා කාලය තුල ගිරාගම නිලමේ නමින් හැඳින්වෙන තවත් අබරප්‍රාප්ත නිලමේවරයෙකු දළදා මාලිගාවේ දන්තතාවුණු මන්දිරයේ බස්නායක නිලමේ බවට පත් වෙලා තියෙනවා. ඔහුත් මෙම වලව්වේ තම නිලනිවසේට භාවිතා කරලා තියෙනවා. ඉතින් 1915 බ්‍රිතාන්‍ය නගර සැලැස්මකට අනුව මේ ගොඩනැගිල්ල HAH හබ්බු ලෙබ්බේ ගොඩනැගිල්ල ලෙස හඳුනාගෙන තියෙනවා. මේ වනකොට මේ වලව්ව ගිරාගම නිලමේගේ තියණියක් විසින් මුස්ලිම් වෙළෙන්දෙකුට විකුණලා රටින් සංක්‍රමණය වෙලා තිබිලා තියෙනවා. 1915 වනකොට වලව්ව වාණිජ ආයතනයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේ ගොඩනැගිල්ලේ මධ්‍යම කොටසේ ලී කුළුණක් තියෙනවා. ඒක මේ ගොඩනැගිල්ලට අනන්‍ය වෙච්ච රට පුරා අනෙකුත් වලව්වල දක්නට නොලැබෙන විදිහේ දෙයක්. පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ කුළුණ මුල් පදිංචිකරුවන් විසින් භාවිතා කරන ලද ඔරලෝසු කුළුණක් නැත්නම් ආරක්ෂක කුළුණක් වෙන්න පුළුවන් කියන එක තමයි ඒගොල්ලා වැඩිදුරටත් කියන්නේ. ගිරාගම් වලව්ව 2005 දී ආරක්ෂිත පුරාවිද්‍යාත්මක ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. සියවස ආරම්භ වෙනකොටම නොසලකා හැර තිබිච්ච මේ බලාපොරොත්තු සුන් වූ තත්ත්වයක් මේකේ පැවතිලා තියෙනවා. අවසානයේ 2014 දී ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරලා 2015 දී නිම කරලා තියෙනවා. ඉතින් මේ වගේ අමිහිරි අතීතයක් තමයි මේ ගිරාගම් වලව්වත් එක්ක බැඳිලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී මේ වගේම තවත් රසබර කාරණාවක් සමගම මේ වගේ ඉතිහාසය සොයන අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. පරණ වීඩියෝ දාලා ඇති. ඔයාලට පුළුවන් උඩින් ගිහිල්ලා ඒ වීඩියෝත් බලලා channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට මේ වගේ ඉස්සරහට තවත් වීඩියෝ බලා ගන්න